ඉතින් ලෝකේ සල්ලි වලට කරගන්න දෙයක් නැතුව ශ්‍රී ලාංකිකයෝ ධනවත් කෝටිපතියෝ ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිටත් ජීවත් වෙනවා පිට රටවල් වල. කියන්න තියෙන්නේ මෙච්චරයි. මතක තියාගන්න බලා ගන්න මේක. වර්තමානයේ වෙද්දී අපි කවුරුත් දන්න දෙයක් ශ්‍රී ලංකාව වගේ රටක අපේ රටේ ගොඩක් තරුණ අය මිය යනවා හෘදයාබාධ නිසා. ඉතින් හදිසි හෘදයාබාධයකදී සාමාන්‍ය ජනතාව දන්නේ මොනවද කරන්න ඕනේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාලියේ වීදියක් දිගේ මම ඇවිදගෙන යද්දි පාරක් අයිනේ දැක්ක දෙයක්. ඉතින් අදිසි අවස්ථාවක හෘදයාබාධයක් හැදිලා කෙනෙක් බිම වැටුනොත් මේ යන්ත්‍රය තුලින් පුළුවන් කෘත්‍රිම ස්පන්දනය ලබා දෙන්න. ඉතින් ඔයාලා මේ දකින්නේ එවැනි යන්ත්‍රයක්. ඉතින් ඕනම කෙනෙක්ට ළඟපාත කෙනෙක්ට පුළුවන් ඉක්මනින් මේක විවෘත කරලා අරගෙන ඒ ඇද වැටිච්ච කෙනාට හෘදයාබාධය ඇති කෙනාට කෘත්‍රිම ස්පන්දනය ලබා දෙන්න ගිලන් රථයක් එනතුරු. ඉතින් හෘදයාබාධය ඇදෙන්නේ තරුණ කෙනෙක්ද මහලු කෙනෙක්ද කියලා අදාළ නැහැ. මේ වගේ රටවල් ගොඩක් මිනිස් ජීවිත පිළිබඳව ලොකු අවධානයකින් ඉන්නේ. ඉතින් ඔයාලටම හිතනවා ඇති මේවා දකිද්දී වර්තමානයේ වෙද්දී අපි දන්නවා අපේ රටේ වැඩිම මිය යන්නේ අවුරුදු 35 45 55 අතර පිරිස. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් ලෝකේ කොයි හරි රටක ඉන්නවා නම් අපේ රටේ රාජ්‍ය නායකයොත් එක්ක කතා කරලා එහෙම නැත්නම් මැති ඇමතිවරුත් එක්ක කතා කරලා කරන්න පුළුවන් නම් ඉදි කරන්න පුළුවන් නම් මෙවැනි දේවල් ඒක මහාර වටිනවා. ඔයාලට පේනවනේ ඒක සඳහන් කරලා තියෙනවා කොයි විදියටද බේරගන්නේ කෘත්‍රිම ස්පන්දනය ලබා දෙන විදිය මේ ස්ටිකර් එකකින් මේ මැෂින් එක ඉස්සරහින් නැත්නම් මේ යන්ත්‍රය ඉස්සරහා ඇඳලා තියෙන්නේ පාර යන කෙනෙක්ට තවත් තරුණ ජීවිතයක් විනාඩි 5න් 6න් නැති වෙන්න පුළුවන්. ඉතින් මිය යන්න කලින් කොහොමද ඒ කෙනාව ජීවත් කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් ශ්‍රී ලංකාව වගේ රටක මම හිතන්නේ මේක ලොකු මුදලක් වෙයි කියලා කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මේක බලන කෙනට සමහරවිට හිතෙන්න පුළුවන් මේක මේ සුළු දෙයක් මේ පුංචි දෙයක් ගැන මම මේ කතා කරන්න කියලා නෑ. මම මේ කතා කරන්නේ අවුරුදු තව 30 40ක් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් අවුරුදු 30න් 40න් මැරෙන්න ඕනේ අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා කියන්නේ යාට තවත් ආයුෂ ලැබෙනවා. ඉතින් කරනවා නම් මෙන්න සසර පුරා පස්සෙන් එන පින් තමයි මේවා. කරගන්න පුළුවන් වෙලාවේ කරගන්න. ධනවත් ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ ඔයාලට රටට දෙයක් කරන්න ඕනේ නම් ජීවිත රැක ගන්න ඕන නම් Tamanට පුළුවන් නම් ජීවිත රැකලා දෙන්න. එහෙම නැත්නම් Tamanට පුළුවන් නම් මැරෙන්න යන තරුණ ජීවිත බේරලා දෙන්න. මේ වගේ දේවල් වලට ආයෝජනය කරලා සල්ලි වියදම් කරලා රජයත් එක්ක කතා කරලා Tamanට පුළුවන් ධන පරිත්‍යාගයක් කරලා මේ වගේ පිනක් කරගන්න. ඉතින් කියන්න තියෙන අවසාන වශයෙන් මෙච්චරයි. පින ගන්න පණ දෙන්න ගින් එන්නම් මේ විත්‍යෝ